ඇත්තටම කෘෂිකර්ම උපදේශකවරයෙක් හැටියට සේවය කරනකොට ප්‍රධාන මගේ විෂය පතය වෙනවා ගොවි පුහුණු. ඒත් එක්කම සමහර අවස්ථාවල වෙනත් ආයතන වල නිලධාරීන් පුහුණු කිරීම සඳහා මට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඇත්තටම කෘෂිකර්ම උපදේශකවරයෙක් කියන්නේ ඇත්තටම වර්ෂයක් ගතම විශාල පුහුණු ප්‍රමාණයකට සහභාගී වෙලා ගොවින්ට දැනුම ලබා දෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒකෙදී ඇත්තටම පුහුණු කරුවෙක් සතු ගුණාංග ඊටම වැදගත්. ඉතින් ඒ ගුණාංග දියුණු කර ගැනීම අපේ ඉදිරි ගමනට ඊටමත් වැදගත්. ඒකෙදී පුහුණුවක් ගත්තාම ඉලක්ක කණ්ඩායම් තෝරා ගැනීම, පුහුණු අරමුණු තීරණය කිරීම, පුහුණුව තුළ අඩංගු විය යුතු සම්පූර්ණ තොරතුරු ඇතුළත් කර ගැනීම සහ පසුවැගීම් කියන ඒවා ඊටම වැදගත්. ඉතින් මම හිතන්නේ ඒ සඳහා අපේ හැකියාවන් වර්ධනය කර ගැනීම කුසලතා සහ ආකල්ප වර්ධනය ඉතාමත් වැදගත්. අපිට අද තියෙන ගැටලුවක් තමයි මේ කෘෂිකර්මාන්තයේ තියෙන දැනුම නැත්නම් නව තාක්ෂණය ගොවින් කරා ගෙන යන ක්‍රමවේදය පිළිබඳව. මේ සඳහා අවශ්‍යයි හොඳ පුහුණු කණ්ඩායමක් රට පුරා. හොඳ පුහුණු කරුවන් කණ්ඩායමක්. ගොවි මහතුරු පුහුණු කරන්න මේ දැනුම විධිමත්ව ලබා දීම සඳහා මේ අයට හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ. ඒ නිසා ඇත්තටම මට මේ වැව්ගම් පුබුදු ව්‍යාපෘතිය යටතේ ලැබිච්ච අවස්ථාව, මේ පුහුණු කිරීමට ලැබිච්ච අවස්ථාව මම මහඟු වටිනා කියන අවස්ථාවක් වශයෙන් සැලකනවා. මොකද මේ sannivedana කුසලතා කියන එක අතිශයින් වැදගත්. දැනුම ගෙනියන්න නම් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දැනුම තියෙන්න. දෙවෙනි කාරණේ sannivedana කුසලතා තියෙනවා. මේ කාරණා දෙකම තිබුණොත් තමයි අපිට සාර්ථක දෙයක් කරන්න ඕනේ. තවත් කාරණයක් තියෙනවා. නිලධාරීන්ගේ කැපවීමක් තියෙන්නත් ඕනේ. අපි නිසා මේ වැඩසටහන් වලදී උත්සාහ කරනවා මේ වැඩසටහන් තුලින් ඒගොල්ලන්ගේ මේ කියන කුසලතාවයන් දිනු කරන්නත් ආකල්ප දිනු කරන්නත්. ඒ නිසා හොඳ නිලධාරී කණ්ඩායමක් අපිට පුහුණු කරගන්න ලැබීම නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු වලට අපිට නිරන්තර වාසියක් සැලසෙනවා. මොකද තාක්ෂණය ගෙන යන නිලධාරීන් ඕනේ. අපිට 1980 දී විතර ඒවකට අපේ තිබිච්ච කෘෂි ව්‍යාප්ති සේවයේ කඩාවැටීමකට ලක් වුණා. මොකද අපිට ගම් මට්ටමේ නිලධාරියෙක් හිටියා. අපි කෝ ව්‍යාප්ති සේවකයෙක් කියලා. ඒ ව්‍යාප්ති කාරකයා නැතුව ගිය නිසා ඒ අය ග්‍රාම සේවක බවට පත් කිරීම නිසා සිද්ධ වුණේ මොකද්ද? අපේ ව්‍යාප්ති සේවය බිඳ වැටුණා. අද දක්වා අපිට ඒකට හරි උත්තරයක් හොයාගන්න බැරුව ගියා. ඒ නිසා අපිට එන්නේ මේ සීමිත සම්පත් පාවිච්චි කරලා, මේන සීමිත නිලධාරීන් පිරිස පාවිච්චි කරලා හොඳ තාක්ෂණික පැකේජයක් ගොවින් කරා ගෙන යන්න හැකියාව තියෙනවා නම් අපිට කෘෂිකර්මාන්තයේ ලොකු පිම්මක් ඉස්සරහට යන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා මේක ඉතාමත්ම වටින අවස්ථාවක් හැටියට මම නැවත වතාවක් අවධාරණයෙන් සඳහන් කරන්න කැමතියි. ඉතින් මේකෙදි මට විශාල අවස්ථාවක් හම්බුණා. මගේ ජීවිතයේ ලොකු භාගයක් කියලා මම සැලකනවා. වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය විසින් තුන්වෙනි පළාතේ පුහුණු සංචිතයක් හදනවා. ඉතින් ඒකෙදි ඒ සංචිතයට සම්බන්ධ වීමට මට අවස්ථාව ලැබුණා. ඉතින් ඒකෙදි වැව්ගම් පුබුදු ව්‍යාපෘතිය විසින් ක්‍රියාත්මක කර පුහුණු කරවන්නන් පුහුණු කරවීම වැඩමුළුවට දිගටම මට සම්බන්ධ වෙන්න හම්බ වුණා. ඉතින් ඒකෙදි ඉතින් මගේ අර මූලික පුහුණු කරුවෙකුගේ තියෙන්න ඕන ගති ලක්ෂණ ටික සංවර්ධනය කරගන්න මගේ පෞරුෂය ගොඩනගා ගන්න පුහුණු කරුවෙක් හැටියට සාර්ථකත්වයට යන්න ඉතාමත් වැදගත් වුණා මේ පුහුණු වැඩසටහන. ඉතින් මම හිතන්නේ මගේ ඉදිරි කටයුතු වලදී මම සාර්ථක පුහුණු කරුවෙක් වෙනවා නම් ඒකේ දායකත්වය මෙම පුහුණු කරවීමේ වැඩමුළුවේ දායකත්වය ලැබිලා තියෙනවා.